හෙල්ලෝ වෙල්කම් බැක් ගයිස්. කොහොමද ඔයාලගේ සැපසනීප? කෙනෙක් ඉන්නවා. එයා අනිත් හැමෝම Tamanට ඕන විදිහට හසුරනවා. පොඩි කාලෙදිම ඒ කෙනාගේ හැඟීම් මැරිලා ගියා. ඒ වගේම එයා තවත් ඒක නිසා ආඩම්බර වෙන්න පටන් ගත්තා. අනිත් අය කියන දේවල් කනකටවත් ගන්නෙ නැති, තමන්ගේ මනසින් තර්ක කරන මේ දියුණු චරිතය වෙන කවුරුවත් නෙවෙයි අයනකොජි කියොතකා. අද අපි කතා කරන්නේ මේ පුද්ගලයා ගැන. එහෙනම් වැඩි කතා නැතුව කෙලින් මෙයා වීඩියෝ එකට. මේ SL Talk LK. අයනකොජි ගැන කෙලින්ම කතා කරනවට වඩා අවුරුදු 17ක් අතීතයට ගිහිල්ලා අයනකොජි ගැන කතා කරන එක හොඳයි. මේකට අපිට යන්න වෙනවා අයනකොජිගේ උපතට පෙර කාලයට. ඒ කියන්නේ අයනකොජිගේ තාත්තා නට්සුවමි අයනකොජිගේ කාලයට. නට්සුවමි අයනකොජි කියන්නේ බලවත් පාලකයෙක් විදිහට හිටපු කෙනෙක්. එයා වරික දේශපාලඥයෙක්, වරික නීතිඥයෙක් විදිහට වැඩ කරනවා. මෙයාගේ මනස කොච්චර දියුණුද කිව්වොත් කාටවත් මෙයා එක්ක හැප්පෙන්න බෑ. හැබැයි මෙයා වෙන තනතුරක් ගන්නවා. වයිට් රූම් කියලා තැනක. වයිට් රූම් කියලා කියන්නේ දේශපාලඥයින්, නීතිඥයින් වගේ අයගේ මනස දියුණු කරන තැනක්. මෙතන ඇතුළේදී තර්කානුකූලව කට්ටියන්ට තීරණ ගන්න අමාරුයි. ඒකට හේතුව තමයි බිත්ති පවා සුදු පාටයි. මෙතන තියෙන හැම දෙයක්ම සුදු පාටයි. මිනිසාගේ මොළයට මේ සුදු පාට තුල හැඟීම් හසුරවන්න අමාරුයි. මේක නිසා ඒක ඇතුළේදී එයාලට කියන දේවල් හොඳට මතක හිටිනවා. ඒ වගේම තමයි එයාලා තමන්ගේ මතවලින්ම තර්ක කරන්න පටන් ගන්නවා. මේ වගේ කට්ටියන්ගේ හැඟීම් සංවර්ධනය කරපු ඒ වගේම බලවත් පාලකයින් බිහි කරපු තැනක් තමයි වයිට් රූම් කියලා කියන්නේ. නට්සුවමි අයනකොජි කියන්නේ මෙතන මැනේජර්. හැබැයි නට්සුවමිට ඕන වෙන්නේ වෙනම දෙයක්. මානුෂීය භවෙන් එහාට ගියපු හැඟීම් විරහිත පුද්ගලයෙක්. මෙහෙම කෙනෙක්ව බිහි කරන්න මෙතෙන්ට බැරි වෙනවා. ඒකට හේතුව තමයි කාගේවත් හැඟීම් සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. මේ හැමෝම හැඟීම් අත්විදලා තියෙනවා. දැන් ඒ හැඟීම් අයින් කරන්න අමාරුයි. නට්සුවමිට තේරෙනවා මේක නිෂ්ඵල වැඩක්. මේ හැමෝටම හැඟීම් දැනිලා තියෙනවා. එහෙනම් මට ඕන දේ කරන්න පාවිච්චි කරන්න ඕනේ. තාමත් හැඟීම් දැනීම් ලොකුවට නැති අයව. ඒක නිසා මෙයා ළමයිව පාවිච්චි කරන්න තීරණය කරනවා. ඒ කියන්නේ මෙයාලා වැඩක් නෑ කියලා අහකට දාපු ළමයිව මෙයා ට්‍රේන් කරන්න පටන් ගන්නවා. මේ විදිහට ඉවත දාපු ළමයින් කණ්ඩායම් මෙයා පුහුණු කරන්න පටන් ගන්නවා. වගේම මේකට මෙයා යොදා ගන්නවා තමන්ගේ ළමයාවත්. ඇත්තටම මෙයා කසාද බැඳලා නැහැ. ඉතින් මෙයාට ළමෙක් නැහැනේ. ඒක නිසා මෙයා කාන්තාවක් සල්ලි වලට ගන්නවා. ඒ වගේම ළමයෙකුත් ලබා ගන්නවා. හැබැයි කාන්තාව ඇත්තට මේ ළමයාට ආදරය කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ කාන්තාව තමන් ඇත්තටම ආදරය කරපු කෙනාගේ නම මේ ළමයාට දානවා. ඒක තමයි කියොතකා කියලා කියන්නේ. මෙතනින් තමයි අයනකොජි කියොතකාගේ ගමන ආරම්භ වෙන්නේ. අයනකොජිව ට්‍රේන් කරන්නේ ළමයින් කිහිප දෙනෙක් ට්‍රේන් කරාට පස්සේ අයනකොජිගේ අවුරුදු 2ේදී තමයි එයාට පළවෙනි ට්‍රේනින් එක දෙන්නේ. අවුරුදු 2 අයනකොජි කියන්නේ ඇත්තටම තර්කානුකූල පුද්ගලයෙක්. එයාගේ පළවෙනි මෙහෙයුම කරන්නේ හනීබෙයා කියන කෑම වර්ගයෙන්. මේක හදලා තියෙන්නේ වලහෙක් වගේ. ඉතින් ගොඩක් ළමයි මේක කන්න කැමති. විද්‍යාඥයින් මේ කුඩා ළමයින්ව පෙළ ගස්සනවා. අයනකොජි ඇතුළුව. ඒ වගේම ඒ හැම ළමයෙක්ටම ඉස්සරහින් විද්‍යාඥයෙක් ඉන්නවා. ඒ විද්‍යාඥයාගේ අතේ හනීබෙයා එකක් තියෙනවා. ඒකේ පාටත් විද්‍යාඥයා ඒ ළමයින්ට පෙන්නනවා. ඊට පස්සේ කියනවා මේ හනීබෙයා එකේ පාට හරියටම කියන්න කියලා. එයා ඒක අත පිටිපස්සේ හංග ගන්නවා. ඊට පස්සේ ආයෙ එළියට ගන්න වෙන හනීබෙයා එකක්. ඇත්තටම අර කලින් හනීබෙයා එක නෙවෙයි ඒක. ඉතින් මේක නිසා හනීබෙයාස්තල පාට වෙනස් වෙනවා. ළමයින් දෙන උත්තර වැරදෙනවා. සමහරුන්ගේ උත්තර කනාවට හරියනවා. අයනකොජිටත් හරි උත්තරේ දී ගන්න බැරි වෙනවා. හැබැයි අනිත් අයට වඩා ඉක්මනින් අයනකොජි උත්තර දෙනවා කියන එක නට්සුවමිට තේරෙනවා. කාලයක් මේ පරීක්ෂණය කරද්දී අයනකොජි තර්කානුකූලව හිතන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පළවෙනි කෙනාගේ අතේ අන්තිමට එයා එළියට ගන්නේ රතු පාට හනීබෙයා එකක් නම් දෙවෙනි කෙනාගේ අතේ තියෙන්නේ කොළ පාට. තුන්වෙනි කෙනාගේ අතේ තියෙන්නේ රතු පාට. ඒක හරියනවා. හැබැයි නට්සුවමිට තේරෙනවා අයනකොජි මේක දැනගත්තා කියලා. ඉතින් එයා රටාවකුත් අයින් කරලා දානවා. දැන් කිසිම රටාවක් නැතුව තමයි මේ සෙල්ලම වෙන්නේ. ඉතින් ඔයාලට තේරෙනවනේ ඇත්තටම හරි උත්තරේ දෙන්න වෙන්නේ කනාවට. වෙන කිසිම විසඳුමක් නැහැ. අපිට උනත් හිතෙන්නේ එහෙමයි. හැබැයි පුංචි අයනකොජි එහෙම හිතන්නේ නැහැ. එයා හිතන්නේ තාමත් හැංගිච්ච දෙයක් තියෙනවා. මං ඒක හොයාගන්න ඕනි කියලා.
ඉතින් අවුරුදු 2 ළමෙක් මේ විදිහට තර්කානුකූලව හිතන්නේ කොහොමද? එක දවසක් පුදුම දෙයක් වෙනවා. විද්‍යාඥයා හනීබේ අයක එළියට ගන්න කලින් අයනකොජිගෙන් පාට මොකද්ද කියලා අහද්දි අයනකොජි කියන්නේ honey not your hand කියලා. යාළුවනේ මේ අයනකොජි මෙහෙම කියන්නේ විද්‍යාඥයාගේ පිටිපස්සට අත දික් කරලා. ඒ කියන්නේ අයනකොජි කියන්නේ ඔයා ඇත්තම හනීබේ අයක පිටිපස්සේ හංගන් ඉන්නවා. දැන් ඔය මට පෙන්වන්නේ වෙන එකක්. ඉතින් ඇත්තටම හනීබේ අයක ඔයාගේ අතේ නැහැ. හැමෝම කලබල වෙනවා. හේතුව තමයි යාළුවනේ අවුරුදු 2 ළමයෙක්ට මේ විදිහට තර්ක කරන්න බෑ. එයාලට පුළුවන් අපි දෙන දේවල් අනුගමනය කරන්න විතරයි. පොඩි දඟ වැඩ අවුරුදු 2 ළමයි කරත් එයාට මේ විදිහට තර්ක කරන්න බෑ. එයාලට තෝරගන්න තිබ්බ දේවල් දෙකයි. එක්ක හනීබේ අයක තියෙනවා. එහෙනම් ඒකේ පාට කියනවා. නැත්තම් හනීබේ අයකේ වැරදි පාටක් කියනවා. ඒකෙන් හනීබේ අයක හම්බෙන්නේ නැහැ. හැබැයි අයනකොජි මේ දෙකටම ගැලපෙන සමීකරණයක් හදනවා. ඒක තමයි හනීබේ අයක ඔයාගේ අතේ නැහැ. ඇත්තටම මේක පුදුම සහගත දෙයක්. හැමෝම ෂොක් වෙනවා. ඉතින් නට්සුවමි අයනකොජිට තේරෙනවා ඇත්තටම අයනකොජි කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. අයනකොජිගේ ගමන දැන් ඉඳන්ම පටන් ගන්නවා කියලා. මේක නිසා අයනකොජි 4th generation වල number 1 student විදිහට ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ white room එකේ වැඩිම ප්‍රතිලාභයක් ලද සිසුවා වෙන්නේ අයනකොජි. කාලයක් යද්දී white room එකේ උගන්වන ශිල්ප ක්‍රම හින්දා ගොඩක් අයට මේක දරා ගන්න බැරි වෙනවා. ඒ අය මරණයටපත් වෙන්න ආසන්න තත්ත්වයටමපත් වෙනවා. සමහර ළමයි මනසේ බර දරා ගන්න බැරුව වැටෙනවා. හැබැයි අයනකොජි ඒ කිසිම දෙයක් ගානකට ගන්නෙ නැහැ. මරණාසන්න වෙච්ච ළමයින් දිහා ඔහු ඔහේ බලාගෙන ඉන්නවා. white room එක තුල මෙයාලා මානසිකව විතරක් නෙවෙයි කායිකවත් ශක්තිමත් කරනවා. අයනකොජිගේ සටන් ක්‍රම Classroom of Elite season 2 එකේ අපිට හොඳටම බලා ගන්න ලැබෙනවා. එයා රිවිවින්ට ඇටැක් කරන විදිහ මාරම ක්‍රූරයි. ඒ වගේම හැඟීම් විරහිතයි. ඒ වගේම උපායශීලී. කාලයත් එක්ක මේ සිසුවා වර්ධනය වෙනවා. එයාගේ පාසල් විය ආරම්භන කාලය හරි. හැබැයි නට්සුවමි කැමති වෙන්නේ නැහැ මේකට. හේතුව තමයි නට්සුවමි හිතුව විදිහටම මානුෂීය භවෙන් එහාට ගියපු කෙනෙක් නට්සුවමිට හදන්න පුළුවන් වෙනවා. නට්සුවමි අයනකොජි දිහා බලන්නේ මේ මගේ පුතා කියන විදිහට නෙවෙයි. මේ තමා මගේ හොඳම නිර්මාණය කියන විදිහට. නට්සුවමි හැම වෙලාවෙම අයනකොජිට කියන්නේ එහෙමයි. ඔයා මගේ හොඳම නිර්මාණය. ඔයාව පළුදු කරගන්න මට බෑ. ඉතින් නට්සුවමි බය වෙනවා. අයනකොජි ස්කූල් එකට ගියොත් අයනකොජිගේ මොලේ වෙනස් වෙයි. එයාට ආයෙත් හැංගීම් දැනෙන්න පටන් ගනී. මේක නිසා එයාගේ බුද්ධිය එයාට නැති වෙයි. ඒ වගේම නට්සුවමි මේ හේතුව හින්දාම අයනකොජිට සමාජය ගැන කියලා දෙන්නේ නැහැ. හැබැයි අයනකොජිට ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා. මායි සමාජයයි දුරස් කරන්න හේතුවක් ඇති. මං ඒක හොයාගන්න ඕනේ. ඒක හොයාගන්න නම් මම white room එක ඇතුලේ ඉඳලා බෑ. මේක නිසා අයනකොජි ගොඩක් ස්කූල් වලට ඇප්ලයි කරනවා. අයනකොජිට හැම ස්කූල් එකකින්ම පේපර් එකක් දෙනවා. මේ පේපර් එක හදලා තියෙන්නේ විෂය කරුණු වලින්. ඉතින් ඇත්තටම අයනකොජි ගොඩක් විෂය කරුණු දන්නේ නැහැ. මේක නිසා ගොඩක් පේපර්ස් වලින් එයා අසමත් වෙනවා. ගොඩක් ඉස්කෝලවලට එයාව ගන්නෙ නැහැ. හැබැයි එක ඉස්කෝලයක් තියෙනවා. ඒක තමයි ටෝකියෝ හයි ස්කූල් එක. ටෝකියෝ හයි ස්කූල් එකෙන් දෙන පේපර් එක හදලා තියෙන්නේ සාමාන්‍ය දැනීම වගේම ඒක විශේෂ පේපර් එකක්. ඉතින් අයනකොජිට තර්ක කර මේ පේපර් එක ලියන්න හැකියාව ලැබෙනවා. මේක නිසා අයනකොජි මේකෙන් සමත් වෙනවා. හැබැයි යා වැටෙන්නේ ක්ලාස් D එකට. මෙතනින් තමයි අපේ අයනකොජි කියතකා ටෝකියෝ හයි ස්කූල් එකට එන්නේ. ඒ වගේම අයනකොජිට නිකම්ම ටෝකියෝ හයි ස්කූල් එකට එන්න බෑ. white room එකෙන් පැන ගන්න එයාට කෙනෙක් උදව් කරනවා. ඒ white room එකේ හිටිය සේවකයෙක්. හැබැයි අන්තිමට ඒ සේවකයාට මේ හේතුව නිසා ගිනි තියාගෙන මැරෙන්න වෙනවා. ඒකට හේතුව තමයි නට්සුවමි ඒ සේවකයාට බල කරනවා. ඒ වගේම ඒ සේවකයාට ජීවත් වෙන්න බැරි තත්වයටම ඒ සේවකයාගේ මනස වටනවා. නට්සුවමි අයනකොජි කියන්නේ කොච්චර දරුණු කෙනෙක්ද, ඒ වගේම කොච්චර තර්කානුකූල කෙනෙක්ද කියන එක ඔයාලට මේකෙන් පැහැදිලි වෙන්න ඇති. ඒ වගේම තමයි අයනකොජි හයි ස්කූල් එකට ආවට පස්සේ වුණා නට්සුවමි නිකන් හිටියේ නැහැ. කොහොම හරි අයනකොජිව නැවතත් එයාගේ පැත්තට ගන්න නට්සුවමි උත්සාහ කරනවා. හැබැයි මේ වෙද්දි අර නට්සුවමි ගාව වැඩ කරපු නට්සුවමිට උදව් කරපු සකයනගිගේ තාත්තා, ඒ කියන්නේ white room එකේ හිටපු සකයනගි. මොකද්ද මම මේ කිව්වේ? සකයනගි කියන්නේ යාළුවනේ Classroom of Elite එකේ ටෝකියෝ හයි ස්කූල් එකේ ඉන්න ශිෂ්‍යයාවක්. හැබැයි
මෙයත් අයනකොජි එක්කම වයිට් රූම් එකේ ට්‍රේන් වෙලා තියෙනවා. ක්ලාස් A එකේ මෙයා හිටියත් ඒ කාලෙදි මෙයා වයිට් රූම් එකේ ඉඳලා තියෙනවා. ඔයාලට පේනවා ඇති Classroom of the Elite Season 3 එකේ අයනකොජි සකේනගිත් එක්ක එකතු වෙලා මාරම මාස්ටර් ප්ලෑන් එකක් හදනවා. ඒ වගේම තමයි සකේනගිගේ තාත්තා මේ වෙද්දි ටෝකියෝ හයි ස්කූල් එකේ වැඩ කරනවා. එයා ඉස්සර වැඩ කරේ අයනකොජිගේ තාත්තා යටතේ වයිට් රූම් එක ඇතුළේදී. ඒක නිසා වයිට් රූම් එක ගැන සකේනගිගේ තාත්තා දන්නවා. අයනකොජිගේ තාත්තා අයනකොජිව ස්කූල් එකෙන් අයින් කරන්න හදද්දි සකේනගිගේ තාත්තා කියනවා බය වෙන්න එපා. මේකත් වයිට් රූම් එක වගේම තමයි. කට්ටියන්ගේ මනස් සංවර්ධනය කරනවා. ඉතින් ඔයාගේ ළමයාට මොනවා හරි වුණොත් ඒක ගැන මම බලා ගන්නම්. නාට්සුමි අයනකොජි මෙයාගේ මතය විශ්වාස කරනවා. ඒ වගේම එයා තේරුම් ගන්නවා මම පොඩි විරාමයක් ගන්න ඕනේ. දැන් මම මේකට සටන් කරන්න කල් වැඩි කියලා. අයනකොජිට කාලයකදී ඕන වෙනවා ක්ලාස් D එක ක්ලාස් A තත්ත්වයටම ගොඩනගන්න. හැබැයි ටික කාලෙකින් එයාට තේරෙනවා මේක මගේ අරමුණට උදව් වෙන්නේ නැහැ කියලා. මේක ඕන ඇත්තටම ඩබශිරා ගුරුතුමියට. මම නිකන් එයාගේ රූකඩයක් වෙනවා විතරයි කියන එක අයනකොජිට තේරෙනවා. ඩබශිරා ගුරුතුමිය එක අවස්ථාවකදී අයනකොජිට කියනවා මතකයි නේද? ඇට්ලස් නාට්‍යයේ හැටියට ඇට්ලස් තමන්ගේ තාත්තා කියන දේ අහන්නේ නැතුව ඉර ගාවට පියෑඹුවා. හැබැයි අන්තිමේදී ඉරේ ශක්තියට ඇට්ලස් නැති වුණා. අයනකොජි මේකට පිළිතුරු දෙන්නේ ඔව් ඒක ඇත්ත. හැබැයි දෙයක් මතක තියාගන්න ඇට්ලස් අවසානයේ වෙනකම්ම තමන්ගේ තාත්තා කියපු දේ ඇහුවේ නැහැ. අයනකොජි මෙහෙම කියලා මෙතනින් යන්න යනවා. අයනකොජිගේ අරමුණ හරියටම කතාවේදී එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. හැබැයි සීසන් 1 එකේ එන්ඩින් සීන් එකේදී අයනකොජි මෙහෙම දෙයක් කියනවා. මම ඔයාලා කාගේවත් යාළුවෙක් නෙවෙයි. ඒ වගේම මගේ හැඟීම් මැරිලා ගොඩක් කල්. මේ බොරුවෙන් පිරිච්ච ලෝකේ ජය ගන්න මට ඕනේ. ඒකට මම හැම කැපකිරීමක්ම කරනවා. මිනිසුන්ගේ අන්තෝපකරණ වැනි දේවල් මම මේ හැමදේම හසුර වෙනවා. අවසානයේ දක්වාම මම සටන් කරනවා. අයනකොජිගේ පැහැදිලි අරමුණක් නැති වුණත් එයාගේ අරමුණ වෙන්නේ ලෝකේ ජය ගැනීම කියන එක මෙතනින් පැහැදිලි වෙනවා. ඇත්තටම එයාගේ අරමුණ සමාජය අධ්‍යයනය කිරීම කියලත් අපිට හිතන්න පුළුවන්. ඊළඟට සීසන් 3 එකේ සකේනගිට අයනකොජිව හම්බෙච්ච වෙලාවේදී සකේනගි අයනකොජිට කියනවා ඔයා නම්බර් 1 ස්ටුඩන්ට් කියන එක මට වැඩක් නැහැ. පුළුවන් නම් ඔයා ඒක ඔප්පු කරලා පෙන්නන්න. අයනකොජි සකේනගිට කියන්නේ හොඳයි. එහෙනම් තහවුරු කිරීමට ඔයාව සාදරයෙන් පිළිගන්නවා කියලා. ඉතින් යාළුවනේ ඔයාලට අයනකොජි ගැන හිතන දේත් පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් මම අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න. ගිහිල්ලා එන්නම් ෆ්‍රෙන්ඩ්ස්. ගුඩ් බයි.